අයිබෝවන් ඉතින් වගාවන් බොහොමයකට නිර්දේශිත පොහොර මිශ්‍රණ මේ වන විටත් ඉදිරිපත් කර අවසන්. නමුත් වගාකරුවන් රැසකට මෙන්න මේ NPK කියන පොහොර මිශ්‍රණ අනුපාතය නිවැරදිව මිශ්‍ර කර ගැනීම සම්බන්ධව ගැටලු රාශියක් පැන නැගී තිබුණා. ඉතින් අද ප්‍රායෝගික රූපරාමු සමගින් මෙන්න මේ ගැටලුව निराකරණය කරගන්නේ කොහොමද කියලා බලමු. ඉතින් මෙවැනි වීඩියෝස් නිර්මාණය වෙන්නේ ඔබගේ ඉල්ලීම ප්‍රතිචාර සහ ගැටලු මත. සබ්ස්ක්‍රයිබ් කරලා ඕල් නොටිෆිකේෂන් දාගෙන එකතු වෙන්න. මොකද මෙවැනි වීඩියෝස් ඔබට මග හැරෙන්න පුළුවන්. යමු අපි අද වීඩියෝ එකට. අපි බලමු මෙන්න මේ NPK කියලා සඳහන් වන්නේ කුමන පොහොර වර්ගද කියලා. ඉතින් මෙහි N ලෙස සඳහන් වෙන්නේ නයිට්‍රජන්. ඉතින් නයිට්‍රජන් අපි දන්නවා කවුරුත් යූරියා කියන පොහොර වර්ගය. මෙහි නයිට්‍රජන් ප්‍රතිශතය 46ක් අන්තර්ගත වෙනවා. ඊළඟට P phosphorus මේක TSP කියලා සඳහන් කරනවා, ට්‍රිප්ටෝ සුපර් ෆොස්ෆේට්. ඉතින් මේක මඩ පොහොර කියලා කවුරුත් සාමාන්‍ය ව්‍යවහාරයේ හඳුන්වන පොහොර වර්ගය. මෙහි phosphorus 45ක ප්‍රතිශතයක් අන්තර්ගත වෙනවා. ඊළඟට K එම නැත්නම් MOP muriate of potash. මෙහි පොටෑසියම් ප්‍රතිශතය 60ක් අන්තර්ගත වෙනවා. ඉතින් මේ පෝෂක වර්ග තුනම අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය ගණයට අයිති වෙන චල මූලද්‍රව්‍ය. ඉතින් අපි බලමු මේ මිශ්‍රණය නිවැරදිව සකස් කරගන්නේ කොහොමද කියලා. ඉතින් මේ NPK කියන අනුපාතය වගාවෙන් වගාවට ඒ වගේම වගාවක් තුළ උනත් පොහොර මුර අණුව වෙනස් වෙනවා. ඉතින් වගාකරුවන්ට තියෙන ගැටලුව තමයි මෙන්න මේ අනුපාත වලට පොහොර මිශ්‍ර කරගන්නේ කොහොමද කියන එක. ඉතින් උදාහරණයක් වශයෙන් ඔබට බලන්න පුළුවන් බඩේරුඟ වගාවේ පොහොර මිශ්‍රණ අනුපාතය. මේක මූලික පොහොර මිශ්‍රණ අනුපාතය N3 සහ P4 A2 කියන අනුපාතය. ඉතින් මේ රූපරාමු ලබා ගන්නේ මේ වෙන විටත් බඩේරුඟ වගාව සම්බන්ධව ආරම්භ සිට අවසානය දක්වා වීඩියෝ එකක් නිර්මාණය වෙමින් පවතිනවා. ඉතින් මතක් කරන්න ඕන ඔබට ඒක තවත් මාස 3කින් වගේ සම්පූර්ණයෙන්ම නරඹන්න පුළුවන්. ඉතින් මෙතෙන්දී තියෙන්නේ අපිට මෙන්න මේ N3 සහ P4 K2 කියන එක මිශ්‍ර කරගන්න. ඉතින් මේ මිශ්‍ර කර ගැනීම සඳහා කුමන හෝ ඒකකයක් ඔබට භාවිත කරන්න පුළුවන් වගාවේ ප්‍රමාණය අනුව හා ඔබේ අවශ්‍යතාවය අනුව. දැන් කුඩා ගෙවතු වගාවකට වගේ නම් ඔබට මේක ග්‍රෑම් වලින් ගන්න පුළුවන්. ග්‍රෑම් 300ක්, ග්‍රෑම් 400ක්, ග්‍රෑම් 200ක් වගේ අරන් මිශ්‍ර කරගන්න පුළුවන් මේ පොහොර වර්ග තුන. ඉතින් එහෙම නැත්නම් මෙන්න මේ වගේ ප්ලාස්ටික් භාජනයක් අරගෙන ඔබට ප්‍රමාණය එතෙන්දී අදාළ නැහැ මේ භාජනයේ. මෙන්න මේ වගේ මේ නයිට්‍රජන් 3ක්, phosphorus 4ක් සහ potassium 2ක් එකට දාලා මිශ්‍ර කරගන්න පුළුවන්. තවත් මේක කිලෝග්‍රෑම් වලින් ගන්නත් පුළුවන්. මෙතෙන්දි ගත්ත නයිට්‍රජන් 3ක් කිලෝ, ඒ වගේම phosphorus කිලෝ 4ක්, potassium කිලෝ 2ක්. ඒ විදිහට මිශ්‍ර කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මේක තවත් ඔබට කිලෝ ගාන එක්වර කිරා ගන්න අවශ්‍ය නම් මෙතෙන්දි පොදු ගුණිතයක් අරන් අපිට මේක ගුණ කරන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් නයිට්‍රජන් අපි කියමු නයිට්‍රජන් 3 කියන එක අපි 5න් ගුණ කරොත් එතන phosphorus 3 15යි. ඒ වගේම අපි ඒක phosphorus කියන එකත් 5න්ම ගුණ කරනවා. එතකොට phosphorus 4 20යි. potassium කියන එකත් අපි phosphorus 2 10යි කියලා ගන්නවා. ඉතින් එතකොට අපිට පුළුවන් කිලෝ 15, කිලෝ 20, කිලෝ 10 ලෙස මේ මිශ්‍රණය සකස් කරගන්න. ඉතින් ඊට අමතරව වගාවන් බොහොමයක් සඳහා පොහොර නිර්දේශ කරලා තියෙන්නේ හෙක්ටයාර් 1ක් සඳහා. ඉතින් ඔබ යම් වගාවක් හෙක්ටයාර් 1ක් වගේ විශාල ප්‍රමාණයක් කරනවා නම් ඔබ කමෙන්ට් සෙක්ෂන් එකෙන් දැනුම් දෙන්න. අවශ්‍ය පොහොර ප්‍රමාණය පිළිතුරක් ලෙස ලබා දෙන්න පුළුවන්. ඉතින් තවත් ගැටලුවක් තමයි වගාකරුවන් මෙන්න මේ අනුපාතයන් ගැන ඉතා ගැඹුරින්ම සිතනවා. ඉතින් මේක ඇත්තටම මේ අනුපාතයට ආසන්න අගයක් තබා ගැනීම උනත් ප්‍රමාණවත් වෙනවා. දැන් මෙතෙන්දී හිතන්නකෝ N3 P4 සහ K2 කියන අනුපාතය
ඔබට දැන් මෙතෙන්දී පෝෂක ප්‍රමාණයක් යොදා ගන්න අපහසුතාවයක් ලක් වෙලා හරි හෝ දැන් මෙතෙන්ද 4ක් දාන්න ඕන තැනට 3මාරක් වගේ දැම්ම කියලා එතන ලොකු ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. දැන් සාමාන්‍ය මේ වගේ දේවල් වල ගැටලුව ඇති වෙන්නේ අපි හිතමුකෝ දැන් phosphorus එකක් දැම්ම කියලා. ඉතින් එහෙම වුණොත් phosphorus උණතාවයක් පෙන්වුම් කරන්න පුළුවන්. එහෙම නැත්නම් nitrogen දාන්න නැතුව හිටියොත් nitrogen උණතාවයක් පෙන්වුම් කරන්න පුළුවන්. ඉතින් එන්නේ වගේ ගැටලු තමයි වෙන්නේ. නමුත් සුළු වෙනසක් වුණා කියලා ඒක විශාල ගැටලුවක් ලෙස දකින්න එපා. ඉතින් හම්බෙමු තවත් දවසක අලුත් වීඩියෝ එකකින්. රැඳිලා ඉන්න දෙකටම Simple Agro Plus සමග. ස්තුතියි.